හැමදාම උදේටයි රෑටයි කෑවද මොකද කරන්නේ අහලා ඔයාගේ ක්‍රෂ් එකට දැන් ඔයාව එපා වෙලාද තියෙන්නේ. අද මම කියන්න සයිකොලොජි පාවිච්චි කරලා එයාව ඔයාටම පිස්සු අට්ට ගන්න රහසක්. මනෝවිද්‍යාවේ මේකට කියන්නේ බෙන් ෆ්‍රෑන්ක්ලින් ඉෆෙක්ට් කියලා. අපි හිතන්නේ අපි කෙනෙක්ට උදව් කළාම එයා අපිට කැමති වෙයි කියලා නේද? හැබැයි ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඔයා එයාගෙන් පොඩි උදව්වක් ඉල්ලුවම එයාගේ මොලේ රැවටෙනවා. මම මෙයාට මේ තරම් උදව් කරන්නේ මම මෙයාට කැමති නිසා වෙන්නේ නැති කියලා. මේක අපේ විදියටම කරන්න මෙහෙමයි. නිකරුණේ මැසේජ් කරනවා වෙනුවට එයාගෙන් අහන්න මට බලන්න සුපිරි ෆිල්ම් එකක් කියන්නකො කියලා. එහෙමත් නැත්නම් ක්ලාස් එකේදී අහන්න අර සර් දීපු අසයින්මන්ට් එකේ පොඩි තැනක් තේරුනේ නැහැ. චුට්ටක් කියලා දෙනවද කියලා. එයා ඔයාට උදව් කරන ගමන් ඔයාලා අතරේ කතා බහ ස්වභාවිකවම දිගු වෙනවා. හැබැයි මතක තියාගන්න හැම තිස්සෙම රිප්ලයි කරන්න බලාගෙන ඉන්න එපා. පොඩි අභිරහස් ගතියක් තියාගන්න. එතකොටයි ඔයාගේ වටිනාකම වැඩි වෙන්නේ. දැම්ම මේට්‍රික් එක try කරලා බලන්න. හැබැයි ඊට කලින් තාමත් තනියම ඉන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕන ඔයාගේ සිංගල් යාළුවට මේක දැම්ම ෂෙයා කරන්න. මේ වගේ තවත් පට්ටම සයිකොලොජි ට්‍රික්ස් දැනගන්න මාව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.